දැන් ඔයාලට බයිබිට් එකේ ෆිසිකල් වීසා කාඩ් එකක් ගන්න අවස්ථාව හම්බෙලා තිනවා. ඉතින් මේක දැන් බෑන් කරන්න හරි නවත්තන්න හරි කලින් ඉක්මනට ඔයාලගේ ෆිසිකල් කාඩ් එක ගෙදරටම ගෙන්න ගන්න. එතකොට ඔයගොල්ලන්ට පුළුවන් කාඩ් එක ඇප් එක හරහා බයිබිට් ඇප් එක හරහා টොප් අප් කරලා හරි ලේසියෙන්ම පේමන්ට්ස් කරන්න, විත්ඩ්‍රෝවල් කරන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඔයාලගේ වර්චුවල් කාඩ් එක ඉක්මනට හදාගෙන ඊට පස්සේ ෆිසිකල් කාඩ් එකට ඉක්මනට ඇප්ලයි කරලා ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්. ඔයගොල්ලෝ පල්ලෙහා තියෙන ලින්ක් එක ක්ලික් කරන්න. එතකොට මෙන්න මේ වගේ ෆේස් එකකට යනවා ඔයාලා. ඔයාලා පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ලින්ක් එක ක්ලික් කරාට පස්සේ මෙන්න මේ වගේ bybit.com කියන ඉන්ටර්ෆේස් එක ඕපන් වෙනවා. මෙතන පල්ලෙහා තියෙන ඔයගොල්ලන්ට පේනවද get your card කියන ටැබ් එක. අන්න ඕක ක්ලික් කරන්න. ඕක ක්ලික් කරාට පස්සේ ඔයගොල්ලන්ට account එකක් හදන්න කියලා තියෙනවා. account එකක් නැති නිසා ඔයගොල්ලන්ට හරිම ලේසියෙන් email එකක් දීලා ඒ email එකට code එකක් ගෙන්නගෙන ඊට පස්සේ password එකක් දාලා ලස්සනට account එක හදාගන්න පුළුවන්. හරියට නිකන් email Google account එකක් හදනවා වගේ. හරිම ලේසි. ඉතින් ඒක පෙන්වන්න තරම් දෙයක් නෙමෙයි. හරිම ලේසි. ඒක හදාගත්තට පස්සේ ඔයගොල්ලන්ට තියෙන්නේ ඔයගොල්ලන්ගේ Play Store එක හරි App Store එක හරි පාවිච්චි කරලා Bybit app එක download කරගන්න එක. මොකද Bybit app එක හරහා වැඩ ටික ඉතුරු වැඩ ටික කරන එක හරි ලේසි, හරි පහසුයි. ඔයගොල්ලන්ට ලේසියෙන්ම කරන්න පුළුවන්. දැන් account එක හදලා account එකේ email verification එක කරාට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් Bybit app එක හරහා Bybit එකට log වෙන්න ඔයාලා හදපු account එකට. ඊට පස්සේ අපිට ටිකක් වැදගත් වැඩක් තියෙනවා කරන්න KYC verification එක. KYC verification කියන්නේ known your custom verification කියන එක. මේක ගොඩක් කාලයකට කලින් තිබ්බේ නැහැ. මීට අවුරුදු 3-4කට කලින් මේක හැම exchange එකකටම crypto exchange එකකම අනිවාර්ය වුණා. ඉතින් මේකෙදි වෙන්නේ ඔයගොල්ලෝ identity document එකක් යවලා ඔයාලගේ මූණ ස්කෑන් කරලා ඔයාලා ප්‍රූෆ් කරනවා ඔයාලා ඇත්තටම මිනිස්සෙක්, ඔයාලා ඇත්තම රටක පුරවැසියෙක් කියන එක ඔයගොල්ලෝ ප්‍රූෆ් කරනවා. ඉතින් මේකට තමයි KYC verification කියන්නේ. මේක හරි ලේසි. මේක ගොඩක් වෙලාවට ඔයාලගේ passport එකේ front image එක ෆොටෝ එකක් ගහලා යවලා ඒ වෙලෙම ඔයාගේ මූණ ස්කෑන් කරලා බලලා ඒගොල්ලෝ ඒ වෙලෙම විනාඩියක් අත යන්න කලින් ඔයාලගේ identity verification එක කරලා දෙනවා. ඉතින් ඒක app එක through කරන්න හරිම ලේසි. ඔයගලන්ට පේනවා app එක through ගියාට පස්සේ ඔයගලන්ට මෙන්න මේ ඔයාලගේ profile icon එක click කරාට පස්සේ ඔයාලගේ verifications ටික කරලා අනිවාර්යෙන් මතක තියාගන්න mobile number එක දාලා ඒකත් verify කරගන්න. ඒ වගේම ඔයාලගේ 2FA verification එක ඒකත් කරගන්න. ඒ security methods ඔක්කොම ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම active කරගන්න. ඊට පස්සේ ඔයාලගේ මේ වම් අත පැත්තේ profile icon එක click කරාට පස්සේ ඔයගලන්ට වැඩේ Bybit card කියලා. ඊළඟට Bybit card කියන එක check now කියන එක ඔබලා Bybit card එක බලන්න තියෙනවද කියලා. දැන් මේ account එකේ මම හදපු sample account එකක් තියෙන්නේ. මේ account එකේ මම virtual card එක ඇත්තටම හදලා තියෙන්නේ. ඒතර virtual card එක මෙන්න මෙතන ඔයගලන්ට වැටෙනවා virtual කියලා. ඉතින් මේක ඔයගලන්ට virtually ඕනනම් Apple Pay වගේ ඒවට normal පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මේක physical නෙමෙයි. virtual card වෙනයි physical card වෙනයි. physical card එකක් එන්නේ වෙනම physical card එකක්. ඒක වෙනම details එකක් එන්නේ. virtual card එක වෙනම details එකක් එන්නේ. ඉතින් ඒ නිසා මේකේ physical එකක් ඔයගලන්ට active කරගන්න වැටෙනවා ඉස්සර මේ virtual එකට මෙහා පැත්තේ. ඔයගලන්ට පුළුවන් physical virtual එක ඉස්සෙල්ලා හදාගන්න ඕන. virtual එක ඉස්සෙල්ලා හදාගත්තට පස්සේ තමයි ඔයගලන්ට physical එකකට apply කරන්න පුළුවන්. ඒ නිසා virtual එක හදාගන්න තියලා අමුතුවෙන් දෙයක් කරන්න නැහැ. ඔයගලන්ට නිකන් apply කරන්න තියෙන්නේ. ඒතර ඒගොල්ලෝ automatically ඔයගලන්ට හදලා දෙනවා. කිසිම මුදලක් deposit කරන්න අවශ්‍ය නැහැ. ඉතින් ඊළඟට physical card එකත් ඒ විදිහම කිසිම මුදලක් ඔයගලන්ට deposit කරන්න අඩුමතර USDT එකක් deposit කරන්න අවශ්‍ය නැහැ. ඔයගොල්ලෝ KYC verification එක කරලා නම් තියෙන්නේ. ඔයගලන්ට physical card එකටත් apply කරන්න පුළුවන්. මතක තියාගන්න physical card එක apply කරද්දී ඔයාලගේ රට අහනවා, ඔයාලගේ address එක අහනවා, ඔයාලගේ postal code එක අහනවා. ඔය තුන හරියට දෙන්න ඕන. ඔයාලගේ රට ශ්‍රී ලංකාව කියලා දෙන්න ඕන. address එක හරියටම දෙන්න ඕන. address එක හරියටම දෙන්න ඕන. ඊළඟට ඔයාලගේ postal code එකත් හරියටම දෙන්න ඕන city එකයි. ඔය ටික හරියට දුන්නා නම් දවස් ගණනාවක් යන්නේ නැහැ. ගොඩක් වෙලාවට සතියක් විතරයි. ඔයාලගේ අතටම physical card එක එනවා. ඊට පස්සේ physical card එක activate කරගන්න ඕන. ඒකත් හරිම ලේසි. මම ඊළඟ වීඩියෝ එකේ ඒක කොහොමද කරන්න කියලා ඔයගලන්ට කියලා දෙන්නම්. කොහොමද physical card එක activate කරගන්න කියලා. මේ my cards එකට ගියාම පේනවා default card එක විතර virtual card එක select වෙලා තියෙන්නේ. physical card එක තාම activate වෙලා නැහැ. ඒක මේ account එකේ physical card එක මග එන ගමන් තියෙන. ඉතින් ඒක නිසා ඒක ආවට පස්සේ මම ඒක කොහොමද activate කරන්න කියලා ඔයගලන්ට පෙන්නන්නම්. ඒ එකන් ඔයගොල්ලන්ගේ physical card එක ගෙන්න ගන්න බලන්න account එකක් හදාගෙන. ඉතින් physical card එක ආවට පස්සේ මම ඒකත් activate කරන්න හැටි පෙන්නන්නම්. ඉතින් ඔයගොල්ලෝ පල්ලෙහා link එක click කරලා යන්න. මොකද එතනින් ඔයගොල්ලන්ට $10ක මම හිතන්නේ cashback offer එකකුත් ඒකේ තියෙනවා. ඉතින් එහෙනම් හදාගන්න card එක මොන හරිම ප්‍රශ්නයක් ආවොත් අනිවාර්යයෙන්ම මාව contact කරන්න. මම ඔයගොල්ලන්ට help කරන්න. එහෙනම් card එක හදාගන්න ban වෙන්න කලින් නවත්තන්න කලින් restrict කරන්න කලින් ඔයගොල්ලන්ගේ card එකත් අදම හදාගන්න. එහෙනම් thank you very much.